ආයුබෝවන් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩාර්ක් සයිඩ් වෙතට. ඔබ මම කවුරුත් දන්න කෙනෙක් තමයි මේ නත්තල් සීයා කියන්නේ. නැත්තම් සැන්ටා කියන්නේ. නත්තල් සීයා කියපු ගමන් අපිට හිතට එන්නේ රතු තොප්පියක් ඔළුවට දාගත්ත සුදු රැවුලක් තියෙන තරමක් තරබාරු ඇඟක් තියෙන පුද්ගලෙක්. ඒ වගේම ඔහු නත්තල් දවසේ කරත් එකකින් ඇවිල්ලා තෑගි බෙදනවා කියලා ඔයා මම කවුරුත් අහලා තියෙනවා. හැබැයි අද මම කතා කරන්න යන්නේ මේ අපි කවුරුත් දන්න නත්තල් සීයාගේ මේ කතාව ගැන නෙමෙයි. මේ නත්තල් සීයාගේ ඇත්තම අතීත කතාව ගැන. එහෙනම් අදත් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද වෙනකොට ඔබ මම දන්න නත්තල් සීයාට ආපාසුණු පුද්ගලයා තමයි ශාන්ත නිකලස් කියන්නේ. මේ කරුණ ඔබ දන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ නොදන්න දේ නම් ඔහු ක්‍රිස්මස් මව්පියා වීමට හේතු වූ ඉතා අඳුරු හා රුධිර පසුබෑමයි. මේ කතාවට සම්බන්ධ වෙන්නේ ප්‍රංශ මස් වෙලෙන්දී. ඔහුට මිනිමස් කෑමේ ප්‍රබල ආශාවක් ඇති වෙනවා. මේ සඳහා ඔහු තෝරගත්තේ කුඩා ළමුන්. ඒ මොකද කියනනම් ඔවුන් හොඳ ප්‍රෝටීන් බහුල ආහාරයක් කියලා ඔහු විශ්වාස කරා. මේ නිසා ඔහු හා ඔහුගේ බිරිඳ එකතු වෙලා ළමයි 3 දෙනෙක් මේ විදිහට Tamanගේ මස් කඩේ වෙත ආකර්ෂණය කරගෙන ඔවුන්ගේ ජීවිත බේවින් භයානක අයුරින් නැති කරලා දානවා. ඊට පස්සේ මේක පූර්ණ භීෂණ චිත්‍රපටයක් වගේ වෙනවා. මේක මේ හැමතැනකම මේ කතාව ප්‍රසිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මස් වෙලෙන්ද ළමයි ඝාතනය කර ඔවුන් කැපැලි කර ලුණු දමා ඔවුන්ගේ ශරීර කොටස් වලින් සොසේජස් නිර්මාණය කර ආහාරයට ගෙන ඉන්පසු ඉතිරිය තම මස් වෙලෙන්ද සැලේ විකිනෙන බවයි. මෙතනින් පස්සේ මේ කතාවේ කියන විදිහට මේක දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියන් අතරත් කතාවට ලක් කරලා තියෙනවා. ඒක නිසා දිව්‍ය ලෝකයේ දේවතාවෙක් ඇවිල්ලා ඒ මස් වෙලෙන්ද අතින් මේ ළමයි ඝාතනය වෙන එක වැළැක්වුවා කියලා තමයි මේ කතාවේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ මස් වෙලෙන්දා නැත්නම් ශාන්ත නිකලස් ළමුන් ආරක්ෂා කරමින් ඔවුන් සතුටු කරමින් සෑම වසරකම නත්තල් දවසේ පුංචි ළමයින්ට තෑගි භෝග ලබා දුන්නා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඇත්තටම ඔයා නත්තල් සීයා ගැන මොකද හිතන්නේ? මේ කතාව ඇත්ත වෙන්න පුළුවන්ද? ඒ ගැන පල්ලෙහෙන් ඔයා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අලුත් ස්ටෝරි එකකින් ආයෙත් දවසක හම්බෙමු.